හෙලෝ කෙමිස්ට්‍රි පේපර් එකේ ගොඩක් ළමයින්ට ටයිම් මදි වෙන ප්‍රශ්නෙට දැන් මම විසඳුමක් දෙනවා. ඔයාලා ළමයි පළවෙනි ප්‍රශ්න 10 මුලින්ම අහන්න. ඔයා ෆිසික්ස් වල සාමාන්‍යයෙන් 1 ඉඳන් 50ට ප්‍රශ්න කරන පුරුද්දක් තියෙනවා. ඔයා දන්නවා කෙමිස්ට්‍රි වල ගොඩක් සර්ලා කියන්නේ නැති වුණාට ඇත්තටම පේපර් එක කන්න ඕනේ මුලින් පළවෙනි ප්‍රශ්න 10. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ ඔයාට ලේසි කොටස් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කන්න. කවදා ෆිසිකල් ප්‍රශ්න වලට මුලින් තැන දෙන්න එපා. ප්‍රශ්න වලින් ඔයා බලන්න ඊට පස්සේ අන්තිම ප්‍රශ්න 10 කර්මාන්ත රසායනය වගේ හරිම ලේසි පාඩම් වලින් ප්‍රශ්න හදන තැන් තියෙනවා. ඒවා තර්ක. මෙන්න මේ වගේ වගන්ති සත්‍ය අසත්‍ය තෝරන ඒවා. සමහර අය ඒවා බලපුවම පේනවා. ඉතින් ළමයි ඒකින්ද ඒක මුලින්ම කරොත් ඔයාට කෙමිස්ට්‍රි පේපර් එකේ වැඩි ලකුණක් ගන්න පුළුවන්. ඊට අමතරව ඔයා ඕගනික් වල ලේසි නම් ඔයා ඕගනික් ගැන ටික මුලින්ම ගන්නත් ඕන. ඒ වගේ. ඒතකොට ඔයා ටයිම් මැනේජ් කරගන්න එක මේ විදිහට කරොත් ඔයාට MCQ 40+ ලකුණක් ගන්න පුළුවන්.